හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද තාදරි මම පිළිගන්නවා. ඉතින් අද අපි මම අද කියලා දෙන්නේ ඔයගොල්ලන්ට බේසික් ස්ටෙප් වල නම්බර් 5. මේක ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. මේක ටිකක් විතර මුලින් අල්ල ගන්නකම් අමාරුයි. නමුත් පුරුදු වුණාට පස්සේ ලේසි. ඒ හින්දා හොඳට බලා ගන්න. ඉතින් දැන් අපි ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ මට ලේසියෙන් තමයි මේ චේන් ටික මේ ටික ගොතාගෙන තියෙන්නේ. මම ඔයගලන්ට ඉදිරියේදී කියලා දෙන්නම් පොඩි අපි වෙන නිර්මාණ කරන්න පටන් ගමු මේවෙන් පස්සේ බේසික් කරාට පස්සේ ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ගොතන්නේ මේ කොහොමද මේ ක්‍රමයේ ඉන්නේ කියලා. ඉතින් දැන් මේ විදිහට කට්ට මේ විදිහට නූල පැටලෙව්වා. ඔන්න අපි චේන් එක ඇතුලෙන් දැම්මා. දාලා නැවත නූල පැටලෙව්වා. half double crochet වගේම තමයි. මේක කියන්නේ double crochet. ඔන්න දැන් මේ විදිහට ගත්තා. දැන් මෙතන double crochet half double crochet වගේම loops 3ක් හැදිලා තියෙනවා. අපි දැන් මේක කරන්නේ මේ loops දෙකක් ඇතුලින් තමයි එළියට ගන්න ඕන නූල. ඔන්න බලන්න. ඔන්න නූල පැටලෙව්වා. ඔන්න loops දෙකක් ඇතුලින් ගත්තා. මේ එතකොට දෙකක් නූලට වැටලා තියෙන්නේ. එතකොට තවත් දෙකක් ඉතුරුයි. ඒකට අපි නැවතත් නූල පැටලෙව්වා. නැවතත් අර දෙක ඇතුලින් ගත්තා. මේ තියෙන්නේ double crochet එක. උන නැවතත් නූල පැටලෙව්වා කට්ටේ. ඊට පස්සේ චේන් එක ඇතුලින් කට්ට දැම්මා. නැවතත් නූල පටලවලා එළියට ගත්තා. ඔන්න loops තුනක් තියෙනවා. නැවතත් අපි නූල පටලවලා කට්ටේ loops දෙක ඇතුලින් එළියට ගත්තා. තවත් අපිට ඉතුරු වෙන loops දෙක. නැවතත් නූල පටලවලා නැවතත් අර loops දෙක ඇතුලින් ගත්තා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මම කරගෙන යන්නම් ඔයගොල්ලෝ බලන් ඉන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. බේසික් ස්ටෙප් පහක්ම මම ඕගලන්ට කියලා දුන්නා. ඉතින් මං හිතනවා ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා කරන විදිය. ඉතින් මේ ටික හොඳට ඔයාලා පුරුදු වෙන්න. ඊට පස්සේ අපි තවත් ලස්සන නිර්මාණ කරන්න ඉගෙන ගනිමු. ඔයාලා ආසාවෙන් ඉන්නවනම් ඉගෙන ගන්න මොනවම හරි නිර්මාණයක් මට පහලින් කමෙන්ට් කරන්න. මේක තමයි double crochet කියන්නේ. ඉතින් ඔයාලා මේක හොඳට try කරන්න. මේක වර්ධින්න පුළුවන්. පළවෙනි පාර දෙපාරෙන් වර්ධින්න පුළුවන්. නමුත් ඔයාලා try කරන්න. බැරි නෑ. මේක ලේසි කරගෙන යනකොට. මේ හොඳට අවධානය දීලා මේක කරන්න try එකක් දෙන්න. ඉතින් එහෙනම් අද මම ගිහින් එන්නම් මේ වීඩියෝ එකත් එක්ක. වැඩිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.